කතානායකතුමනි ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරනකොටත් කිව්වා පළාත් සභා මැතිවරණයට මුදල් වෙන් කරලා තිබෙනවා පාර්ලිමේන්තුවෙන් ඒකට ක්‍රමයක් සකස් කරලා දෙන්න කියලා. ඊයේ පාර්ලිමේන්තු කටයුතු රැස්වීමේදී සභානායකතුමා අදහසක් දුන්නා විශේෂ භාර ඇමතිවරයා ඒ පිළිබඳ කමිටුවක් පත් කිරීම ගැන අද දවසේ මේ සභාවට දැනුවත් කරන බව. අපි කියන්නේ රජයේ ජනතාවට පොරොන්දු වුණා වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය තියෙනවා කියලා. අපි විපක්ෂයක් හැටියට පැරණි මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මේ ඡන්දේ තියෙනවා නම් ඉතා ඉක්මනින් කඩිනමින් ඡන්දේ තියන්න පුළුවන්කමක් තිබෙන නිසා අපේ සම්පූර්ණ සහයෝගයකට දෙන්න ලෑස්ති. අනවශ්‍ය විදියට සීමා නිර්ණය වලටයි කමිටු වලටයි කියලා කල්මරන්න නැතුව අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න ලෑස්ති බව ප්‍රකාශ කරනවා. පැරණි මිශ්‍ර ක්‍රමයට හරි එහෙම නැත්නම් මොනවා හරි ක්‍රමයකින් ඉක්මන් ඡන්දයක් පැවැත්වීමේ ක්‍රමයකට අපේ සහාය තියෙන බව අපි රජයට ප්‍රකාශ කරනවා. ගරු කතානායකතුමා ගරු විපක්ෂ සංවිධායකතුමා ඉදිරිපත් කරපු කරුණේදී මාවත් සඳහන් කරන නිසාත් වැදගත් නිසාත් එකක් තමයි ගරු කතානායකතුමනි අද දිනේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඇමතුමා මේ පිළිබඳ එතුමාගේ නිවේදනය සූදානම් කරලා තිබෙන්නේ අපේ දැනුම් දුන්නා. ඊට කලින් ගායන්ත මන්ත්‍රීතුමා මේක අවධානය යොමු කරගෙන ස්තුතිවන්ත වෙනවා. විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයට තිබෙන්න පුළුවන් විවිධ අදහස් මේක කරන්න ඕනේ මෙහෙමයි කියලා. නමුත් දැනට නීතියක් තිබෙනවා සම්මත වෙලා. එතුමලගේ කාලෙම සම්මත කරපු. එතුමලාම ගෙනල්ලා සම්මත කරපු. එම නිසා අප විශ්වාස කරනවා ඇමතුමා මේක පිළිබඳ ප්‍රකාශයට පත් කාට පස්සේ අනිවාර්යයෙන්ම ඡන්ද ක්‍රමයක් හදද්දී විවිධ පක්ෂවල විවිධ පුද්ගලයන්ගේ අදහස් උදහස් අරගෙනම තමයි කරන්න වෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒක ඡන්දේ කල් දාන්න කරන දෙයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡාවෙන් තමයි කරන්න වෙන්නේ. අපි කියන්නේ මේ පැරණි සමානුපාතික ක්‍රමයට තිබ්බොත් කල්මැරීමක් වෙන්නේ නැහැ. ශනිකව මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කල්මරන්න නැතුව ඉක්මනට කරන ක්‍රමයකට යන් කියලා. ගරු සභානායකතුමා. මනි දැන් කල්මැරීම ප්‍රශ්නය තියෙන්නේ අපිට අදාළව නෙමෙයිනේ. කල්මැරීම තිබෙන්නේ අවුරුදු 7ක් ඡන්දේ තියලා නැහැ. එතුමලා තිබෙත් නැහැ. නමුත් ඡන්ද ක්‍රමයක් හදිසිය කරාට පස්සේ තියෙන ගැටලු ගැන ඔබතුමාලටම අදහස් තියෙනවා පළාත් පාලන ඡන්ද ක්‍රමය ගැන. ඒ නිසා සංවාදයෙන් තමයි කරන්න තියෙන්නේ. අපිට අරමුණක් නැහැ ඡන්ද කල් දාන්න. ප්‍රධාන ගරු ජමිති ජේතර මන්ත්‍රී ඔබතුමා පොයින්ට් මේ 92 යටතේ ඔබතුමා ඊළඟ 28 ඌ යටතේ මගේ ස්ථාවරණියෝගේ මේ අවස්ථාව දෙන්න. මොකද්ද ගරු මන්ත්‍රී පළාත් පාලන ඇමතුමා ස්ථාවර නියෝග 52 6 යටතේ ගරු මන්ත්‍රී 92 ඉල්ලනවා 28 ඌ යෝජනාවක් ඉදිරිපත් කළා. 92 යටතේ අවසර ඉල්ලලා 28 ඌ යටතේ මේ යෝජනා ඉදිරිපත් කරන්නේ දැන් ගරු ඇමතුමා මේ 52 6 යටතේ මේ පළාත් සභා ඡන්දය පිළිබඳව ගරු රාෂමාණික් මන්ත්‍රීතුමාගේ පෞද්ගලික යෝජනාව පිළිබඳව පැහැදිලි විස්තරයක් තියෙනවා ගරු සභානායකතුමා. කතානායකතුමා මට යෝජනාවක් මේ කරන්න පුළුවන් මේ කාර්යය පටන් ගන්න කලින්. ඉතින් මේ ඇමතිවරයා ඉදිරිපත් කරලා තියෙන මේ ස්ථාවරණියෝ 52 යටතේ මේ පළාත් සභා ඡන්දය තියන්නේ කොහොමද කියන කාරණේ එතුමාට නියෝගයක් නිකුත් කරලා තියෙනවා නීතිපතිවරයා. එනම් පරණ ක්‍රමයට තියන්න පුළුවන්. දැන් මං හිතන්නේ මේ ඇමතුමා ඇත්තටම ඉල්ලා අස් වෙන්න ඕනේ. මොකද ජනාධිපතිවරයා ඔබතුමා අකාර්යක්ෂම ඇමතිවරයෙක් කියලා එතුමාගේ ආයෝගේ කතාවේදී ඔබතුමා කලින් දැනුවත් කිරීමක් කරලා නැහැ. පළාත් සභා ක්‍රමය මොකද ඔබතුමාලට හැකියාවක් නැහැ පළාත් සභා ඡන්දෙට යන්න කරු කතානායක නේ පැහැදිලිව. ගරු සභානායක සම්පකාර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. අර කතානායකතුමනි 27 ස්ථාවර නියෝග 27 දැනුම් දීම යටතේ ප්‍රශ්න හෝ යෝජනා පිළිබඳව සඳහන් කරනවා. ඊළඟට 28 ඒක දිගුවක් හැටියට මේ යෝජනා ගැන සඳහන් වෙනවා. දැන් මේක අනාගතය සඳහා අධ්‍යයන කටයුත්තකට හරි පොරොෂයක් වුණොත් එහෙම ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ කරුණු ටික මේ හැන්සාටින් ඉවත් කරන්න කියලා මම ඉල්ලා හිටනවා. ඔය කිසි තේරුමක් නැහැ. දැන් මේ උදේට කාලේ අරගෙන මේ අදාළ නැති දෙයක් මේ කතා කරන්නේ. අද විවාදෙම කරන්න පුළුවන් මේ ගැන. කිසිවක් අදාළ නැහැ. කිසිවක් අදාළ නැහැ. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා කරුණා කරලා ගරු මන්ත්‍රීතුමා අපේ පාර්ලිමේන්තුවේ විස්තරණ ගනු කරන්න. අපි සංවිධායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා විපක්ෂ සංවිධායකතුමාගෙනුත් ඉල්ලා සිටිනවා කරුණා කරලා සභාවේ කටයුතු කරන්න ඔබතුමා ආදාළ නැහැ ගරු හරියාකාර උදව් කරන්න නැතිනම් අපිට මේ සභාව ඔබතුමාගේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියන එක තමයි වාර්තා කරන්න වෙන්නේ. ඒ වගේම ඔබතුමාලගේ චණ්ඩි බඳලා තියාගන්න. සංවිධායක නෑ ගරු කතානායකතුමනි අපි නම් කිසිසේත් මිඩ දෙන්නේ නැහැ. මොකද්ද මේ තත්ත්වය? ඔබතුමාලට තේරෙන්නේ නැද්ද? මේ ගයන්ත මන්ත්‍රී ඔබතුමාට තේරෙන්නේ නැද්ද මොකද්ද මේ කරන විකාරය කියලා? ඔබතුමාලා කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මොකද්ද මේ කරන්නේ මේ?
වහන්සේට කතා කරන්න. දැන් මේ නාටක මොකද්ද මේ?